අද අපි වීඩියෝ එකේ බලන්නේ බීටා ලැක්ටම්ස්ලා කියන්නේ කවුද? එයාලගේ ෆන්ක්ෂන් කරන්නේ කොහොමද? ඒ කියන්නේ එයාලගේ මෙකනිසම් එක වෙන්නේ කොහොමද? ඊට අමතරව බීටා ලැක්ටම්ලාගේ ප්‍රධාන වර්ග ටික මම එදා කියවනේ PCMC කියලා. එතකොට මේ පෙනිසිලින්ස් කෙප්ලොස්පෝරින් වල මේන්ලි එයාලගේ ටයිප්ස් තියෙනවා. ඒවා කවුරු මතද ක්‍රියා කරන්නේ? කෙප්ලොස්පෝරින් වල තියෙනවා ක්ලාසස් ටිකක්. ඒවා කවුරු මතද ක්‍රියා කරන්නේ? ඊට පස්සේ මේ දෙන්නගේ සමානකම් අසමානකම්. ඊට අමතරව මැක්‍රොලොයිඩ් කාපපෙනෙම්ස්ලා කවුරු මතද ක්‍රියා කරන්නේ? ඒ වගේ තියෙන එක විශේෂ පොයින්ට්ස් සහ බීටා ලැක්ටමේස්ලට විරුද්ධව කොහොමද මේ බීටා ලැක්ටමස් හදපු කට්ටිය මේ ඩ්‍රග් එක ඩිවෙලොප් කරේ. ඔන්න ඔය ප්‍රධාන කොටස තමයි අද මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. හරි. බීටා ලැක්ටම්ස් හරි ඔක්කොටම කලින් අපි දැනගන්න අපි බැක්ටීරියා සෙල් වෝල් එක කියන්නේ මොකක්ද කියලා. බැක්ටීරියා සෙල් වෝල් එක ගත්තට පස්සේ ග්‍රෑම් පොසිටිව්ස්ලා ග්‍රෑම් නෙගටිව්ස්ලා කියලා බෙදුවොත් මේ ග්‍රෑම් පොසිටිව් වේවා නෙගටිව් වේවා බැක්ටීරියාවක් නම් අන්න යාලට තියෙනවා පෙප්ටිඩෝග් ලයිකෑන් කියලා තියෙනවා. මේක අපි ඒ ලෙවල්ස් වලින් නම් දන්න දෙයක් නේ. ඒකට මේ පෙප්ටිඩෝග් ලයිකෑන් වල මෙන්න මෙහෙම පෙප්ටිඩෝග් ලයිකෑන් සෙල් ලේයර්ස් හැදෙද්දී මේ ලේයර් එකක් අතර යාලගේ ශක්තිය තියාගන්න මෙන්න මෙහෙම ක්‍රොස් ලින්කින් හැදෙන්න ඕන. මේ තියෙන්නේ පෙප්ටිඩෝග් ලයිකෑන් මෙහෙම තියෙනවා නම් මෙන්න මේ විදිහට ලේයර්ස් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ අතර හැදෙන්න ඕන ක්‍රොස් ලින්කින්. අන්න ඒ විදිහට ක්‍රොස් ලින්කින් එකක් හැදෙනකොට මෙන්න මේ වගේ ක්‍රොස් ලින්කින් එකක් හැදෙන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලියක් හරහා. ඒ කොහොමද? මෙන්න මේ වගේ එක සෙල් ලේයර් එකක් තියෙනවා. මෙන්න තව සෙල් ලේයර් එකක් තියෙනවා. හරිද? මෙයාලගේ මෙන්න මේ වගේ තියෙනවා ඇමයිනෝ ඇසිඩ්ස් චේන් මෙන්න මෙහෙම. මෙන්න මේ ඇමයිනෝ ඇසිඩ් චේන්ස් වල ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන රතු පාට බෝල දෙකක් තියෙනවා මෙහෙම. හරි? මේක අපි කියන්නේ D-ඇලනින් ස්ට්‍රක්චර් එක කියලා. ඒ කියන්නේ D-ඇලනින් කියන එකෙන් දෙකක් තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේ D-ඇලනින් ස්ට්‍රක්චර් දෙකක් තියෙනකොට මෙන්න මේ වගේ තියෙනවා මේක මත ක්‍රියා කරන එන්සයිම් එකක් මෙහෙම. හරිද? අපි දන්නවනේ දැන් අර බිස්කට් එකේ පැකට් එක හැදුවට පස්සේ ඒක සීල් කරන්න මෙහෙම මැෂින් එකකින් මෙහෙම එක තැනකින් ඉඳන් රත් කරගෙන මෙහෙම කෙලවරට ගියොත් නේ ඒක රත් වෙන්නේ. ආන් ඒ වගේ මෙන්න මේ දෙක මෙහෙම ඇටච් කරන්න නම් මේ විදිහට බන්ධනයක් හදන්න නම් මේක එක තැනකින් පටන් ගන්න අනිත් තැනකට එනකන් ලස්සනට ක්‍රියාවලියක් කරන්න ඕන. අන්නේ ක්‍රියාවලිය කරන කෙනා තමයි මෙන්න මේ එන්සයිම් එක. ඒක කවුද? පෙනිසිලින් බයින්ඩින් ප්‍රෝටීන් කියන්නේ එයාට. සෝරි පෙනිසිලින් බයින්ඩින් ප්‍රෝටීන් නෙමෙයි. මේකට කියන්නේ ට්‍රාන්ස්පෙප්ටිඩේස් එන්සයිම්. එතකොට මේ ට්‍රාන්ස්පෙප්ටිඩේස් එන්සයිම් එකේ මෙන්න මෙතන මේ තියෙන ඔයාලට පේනවා ඇති මේ මකර කටක් වගේ මේ තියෙන මෙතන. තව පාටකින් අඳින්න මෙන්න මෙහෙම තියෙන. මෙන්න මේ තැන මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ D-ඇලනින් ස්ට්‍රක්චර් එකට. හැබැයි පෙනිසිලින් මොකද කරන්නේ? මෙන්න බලන්න පෙනිසිලින් මොකද කරන්නේ? එයාගේ තියෙන ස්ට්‍රක්චර් එකෙන් එයා මිමික් කරනවා අන්න අර තැනම. අර කලින් තැනම එයා මිමික් කරනවා. හරිද? එතකොට මෙන්න මේ D-ඇලනින් එකට පුළුවන් පෙනිසිලිනේස් බයින්ඩින් ප්‍රෝටීන් මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මේ ට්‍රාන්ස්පෙප්ටිඩේස් එන්සයිම් එකට බැඳිලා මෙන්න මේ එන්සයිම් එක ඉරිවර්සිබලි බ්ලොක් කරන්න. ඉතින් මෙතන ඉඳන් මේ බන්ධනය හදන කෙනා ඉරිවර්සිබලි බ්ලොක් කරාට පස්සේ තවදුරටත් මෙතන මේ ක්‍රොස් ලින්ක් එක හදාගන්න පුළුවන්ද? බැරි වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ලස්සනට මෙන්න මෙහෙම හැදෙන්න ඕන මේකේ මෙන්න මෙහෙම හැදෙන්න ඕන ක්‍රොස් ලින්ක් ටික නැන්නෑනේ. මෙහෙම හැදෙන්න ඕන ක්‍රොස් ලින්ක් දැන් හැදෙන්නේ නැතිනම් මොකද වෙන්නේ? මෙන්න මේ සෙල් ලේයර් එකයි මේ සෙල් ලේයර් එකයි අතර තියෙන අර මෙහෙම ටයිට්ලි බැඳිලා තියෙන්න ඕන ගතිය නැති වෙලා යනවා. එතකොට මේක දුර්වල වෙනවනේ. එතකොට ඔයාලා හිතන්න මෙන්න මෙහෙම බැම්මක් හදලා පොඩි ඉනිමැටක් හොඳට හදලා තිනවා කම්බි දාලා දැන් මේක හදලා තියෙන්නේ නිකන් කෝටු ගහලා. දැන් මෙන්න මේ සෙල්ලේ දැන් සෙල් නිකන් තියන්නේ නැහනේ. දැන් බැක්ටීරියා වටේ මෙහෙම ඉන්නකොට මේක ඇතුළට වතුර එනවනේ සෛලය ඇතුළට. ඇවිල්ලා එක අවස්ථාවකදී ජලය පිරලා සෙල් එක මෙහෙම පිරෙන්න ගත්තාම මොකද වෙන්නේ? සෙල් එකේ කොහොම පිරෙනවා වතුර පිරෙනකොට අර එළියට ප්‍රෙෂර් කරනවා වැඩි. එළියට ප්‍රෙෂර් කරනවා වැඩි වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ ඉනිමැට කඩාගෙන යනවා. ආන්න එක තමයි මෙන්න මේ පෙනිසිලින් වලින් මෙයාලගේ සෙල් වලකට කරන්නේ. එයාලා මෙන්න මේ සෙල් වල එක ඩිස්ට්‍රප්ට් කරනවා අර මං කිව්ව විදිහේ. හරිනේ. එතකොට ওই ටික ඇති දැනට. ඊට පස්සේ බලමු බීටා ලැක්ටම්ස් වල කලින් කෙනානේ පෙනිසිලින්ස් ළඟ තියෙනවා ක්ලාසස් විදියා. අන්න ඒ ටික කියලා.
මෙන්න මේක තමයි මේකේ තියෙන ක්ලාසස් හතර. මුලින්ම හැදුණා නැචරල් පෙනිසිලින්. ඒක නිකන් අර ෆ්ලෙමින් නිකන් ඔටෝමැටිකලි හොයාගත්ත එක කියලා හිතන්න. ස්වභාවික පෙනිසිලින්. මේ ස්වභාවික පෙනිසිලින් කාලයක් තිස්සේ තියෙනකොට මේ පෙනිසිලින් වලට විරුද්ධව, ඒ කියන්නේ අර අපි උඩ කතා කරපු මෙන්න මේ පෙනිසිලින්ගේ වැඩේට විරුද්ධව දැන් මේක එක දිගට තියෙන්න බෑනේ. මෙයා එයාගේ බැම්ම ආරක්ෂා කරගන්න මොකද උනේ? ඔයාලා දෙන්නේ පෙනිසිලින් නම් අපි ඔයාලට පෙනිසිලින් වලට විරුද්ධව පෙනිසිලිනේස් දෙන්නම් කියලා පෙනිසිලින්ව දිය කරලා දාන්න පුළුවන් විදිහේ ප්‍රෝටීන් එකක් එයාලා හදාගත්තා. මෙහෙම එළියට දෙන්න පුළුවන් එන්සයිම් එකක් හදුවා පෙනිසිලිනේස් කියලා. ඒකට විරුද්ධව අපි මොකද කරේ? පෙනිසිලිනේස් වලට රෙසිස්ටන්ට් පෙනිසිලින් එකක් හැදුවා. පෙනිසිලිනේස් වලට රෙසිස්ටන්ට් පෙනිසිලින් එකක් හැදුවා. ඔන්න ඔක තමයි අපි කරේ. හරි. එතකොට ඔක තමයි සෙකන්ඩ් ටයිප් එක. ඊට අමතරව කාලය තිස්සේ යනකොට අර ලෝකේ ඉන්න මේ බැක්ටීරියාවන්ගේ රෙසිස්ටන්සිය, ඒ කියන්නේ ස්පෙක්ට්‍රම් එක වැඩි වෙනකොට බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් ඇන්ටිබොඩි ඕන වුණා. බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් පෙනිසිලින් හැදුවා. ඊට අමතරව නරක කෙනෙක් ඉන්නවා සූඩෝමෝනාස් කියලා. ඇන්ටි සූඩෝමෝනාස් පෙනිසිලින් කියලා වෙනම එකක් හැදුවා යාට. හරි. ඊළඟ මම මේකේ නම් ටික කියන්නම්. කියන්නේ මේවට උදාහරණ දැනගන්න. හරි. මෙන්න මේ ටික තමයි උදාහරණ වෙන්නේ. එතකොට නැචරල් පෙනිසිලින්ස් ලා මේ වර්ග දෙකකට බෙදෙනවා. ඕරල් දෙන්න පුළුවන් ඒවායි, IV දෙන්න පුළුවන් ඒවායි. ඕරල් දෙන්න පුළුවන් එක තමයි V. පෙනිසිලින් V. එහෙම නැත්නම් එයාගේ හරි නම ෆිනොක්සි මීතයිල් පෙනිසිලින්. හරි. IV දෙන්න පුළුවන් කෙනා තමයි පෙනිසිලින් G. අරක V මේක G. IV දෙන්න පුළුවන් කෙනා පෙනිසිලින් G. නැත්නම් එයාගේ නම තමයි බෙන්සයිල් පෙනිසිලින්. හරි. ඊට අමතරව තව කෙනෙක් ඉන්නවා ප්‍රොකේන් පෙනිසිලින් කියලා. ඒකට ওই වර්ග තුන තමයි මේ නැචරල් පෙනිසිලින් ගන්න ඉන්නේ. පෙනිසිලිනේස් රෙසිස්ටන්ට් පෙනිසිලින් වල උදාහරණ තමයි ක්ලොක්සසිලින්, ෆ්ලුක්ලොක්සසිලින් සහ මෙතිසිලින්. බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් මේවට උදාහරණ තමයි අපි හැමෝම දන්න ඇමොක්සිලින් සහ ඇම්පිසිලින්. ඊට අමතරව ඇන්ටි සූඩෝමෝනල් ඉෆෙක්ට් එකක් තියෙන එක තමයි ටිකරසිලින් and පිපරසිලින් කියලා කියන්නේ. හරි. එතකොට ඔයාලගේ ජීවිතේ ඉගෙන ගන්න පළවෙනිම කෙනානේ මේ නැචරල් පෙනිසිලින් කියන්නේ. නැචරල් පෙනිසිලින් වල එන්න පුළුවන් කට්ටිය නිකන් නම් ටික දැනගන්න ඕන. එතකොට මෙනින්ජෝකොකල්ස් කියලා කට්ටියක් ඉන්නව දන්නවනේ. එතකොට ස්ට්‍රෙප්ටෝකොකස්, නයිසීරියා ඔය වගේ කට්ටියට මෙනින්ජෝකොකල්ස් හැටියට ට්‍රීට් කරන්න පුළුවන්. ස්ට්‍රෙප්ටෝකොකස් වල විරිඩන්ස්, ග්‍රෑම් නෙගටිව් ඔය වගේ කට්ටිය තමයි නැචරල් පෙනිසිලින් මේවා කරන්නේ. මීට වඩා ගොඩක් ලේසි මේක මතක තියාගන්න මේ විදියට. අර කිව්ව පෙනිසිලින් G ඉන්නේ. ඊට පස්සේ ප්‍රොකෙන් පෙනිසිලින් ඉන්නවනේ. මම මේක ලියනවා. බෙන්සයිල් පෙනිසිලින් ඊට පස්සේ ප්‍රොකෙන් පෙනිසිලින් ඉන්නවනේ. එතකොට මෙන්න මේ දෙන්නම අපි යූස් කරනවා සිෆිලිස් වලට. මේ කියන්නේ මේව අහනවා සිෆිලිස්. ඊට පස්සේ අපිට පුළුවන් මේවා යූස් කරන්න විශේෂයෙන් මෙයාව සබ් ඇකියුට් බැක්ටීරියෝ එන්ඩෝකාඩයිටිස් වලට, ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් වලට යූස් කරනවා. සිෆිලිස් වලට ඉන්ෆැන්ටරි එන්ඩෝකාඩයිටිස් සහ ඊට අමතරව ස්ට්‍රෙප්ටෝකොකස් අර මම කලින් කිව්වා වගේ ස්ට්‍රෙප්ටෝකොකස් වලට මේවා යූස් කරන්න පුළුවන්. මෙනින්ජෝකොකස් වලට යූස් කරන්න පුළුවන්. හරි. ඔය ටික මතක තියාගත්තම ඇති. සාමාන්‍යයෙන් මෙන්න මේ සිෆිලිස් කැලලයි මෙන්න මේ ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් වලටයි ස්ට්‍රෙප්ටෝකොකස් මෙනින්ජෝකොකස් වලට යූස් කරනවා කියලා බලන්න ඇති. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම මේ පැත්තට යනකොට මේන්ලි මෙන්න මේ පෙනිසිලිනේස් කියන එක මේන්ලි හදන්නේ ස්ට්‍රැප් ඇන්ඩ් ස්ට්‍රෙප්. ඔය හොඳට මතක තියාගන්න මේ ලෝකේ ගොඩක්ම තියෙන ඉන්ෆෙක්ෂන් වලට හේතුව ස්ට්‍රෙප්ටෝකොකස්ලයි ස්ට්‍රෙප්ටෝකොකස්ලයි. උදාහරණ ස්ට්‍රෙප්ටෝකොකස් aureus, ස්ට්‍රෙප්ටෝකොකස් pyogenes කියලා කියන්නේ. ඒකට ඒ තුන ස්ට්‍රැප් ඇන්ඩ් ස්ට්‍රෙප් වලට තමයි මේක යූස් කරන්න කියලා මතක තියාගන්න ඇති. ඊට පස්සේ බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් පෙනිසිලින් වෙනකොට අර කලින් කතා කරපු සෙට් එකම ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කතා කරේ මං පෙනිසිලින් G සෙට් එකකදී ගොඩක්ම ඒ කට්ටිය තමයි ආයේ මෙතන ඉන්නේ. ඒතකොට ඒ ටිකම වගේ ඉන්නවා මෙතන. හැබැයි ඊට අමතරව අපි මේකට අමුතුවෙන් එකතු වෙන සෙට් එකේ නම මතක තියාගන්න ලිස්ටීරියා. ඔන්න ඔක හොඳට මතක තියාගන්න. ලිස්ටීරියා මොනොසයිටෝජෙන්ස් ඊට අමතරව ග්‍රෑම්රින අයගේ E. coli සහ ප්‍රෝටියස්. මෙන්න මේ තුන මතක තියාගන්න. අර පෙනිසිලින් G ගේ යූස් කරපු ටිකයි පෙනිසිලින් G කවුද G මේ තියෙන්නේ? මෙයාට යූස් කරපු සෙට් එකයි ඊට අමතරව මේවා මතක තියාගන්න. ලිස්ටීරියා, ග්‍රෑම්රින අයගෙන්, එන්ටර්බැක්ටීරියාගෙන් E. coli සහ ප්‍රෝටියස් කියන ටික තමයි යූස් කරන්නේ. ටිකරසිලින් පිපරසිලින් කියන සූඩෝමෝනාස් වෙනකොට all gram positive අය. ඊට පස්සේ සූඩෝමෝනාස් ඔන්න ඔක මතක තියාගන්න. සූඩෝමෝනාස් and Klebsiella. එතකොට අපි මෙච්චරක් ඒ කියන්නේ මේ අහලා බලන්න ස්ට්‍රෙප් ඉන්නවා. ඊට පස්සේ ඒ ටිකට විරුද්ධ ඊට වඩා ඒ කියන්නේ ස්ට්‍රෙප් වලට හැදුවේ පෙනිසිලිනේස් හින්දානේ. හරි. ඊට අමතරව නැචරල් පෙනිසිලින් නෝමල් හැදුවේ. නැචරල් පෙනිසිලින් චුට්ටක් වර්ධනය වෙලා බ්‍රෝඩ් හැදුනා වගේ නේ. ඒකට තව තුනක් එන්න උනා. කවුද? ලිස්ටීරියා, E. coli, ප්‍රෝටියස්.
මේ සෙට් එකම ඩිවලොප් කරලා වගේ මේකට පොදෙන්න පුළුවන්. ඇයි මේ ටිකයි ඊට අමතරව ඕල් ග්‍රෑම් පොසිටිව් සූඩෝමෝනාස් ක්ලෙබ්සියල්ලා මේ වගේ ගොඩක් අයට මුළු රේන්ජ් එකකම මේක යූස් කරගන්න පුළුවන්. එතකොට මේ ටික සරලවම ඕනේ මන්ද තිබ්බනම් හරි මම දැන් කියන්න යන්නේ කෙෆලොස් මේ කෙෆලොස්පෝරින් වල ওই විදිහටම මතක තියාගන්න විදිහක්. ඊට පස්සේ අපි මේ දෙන්නගේ සංසන්දනයකට එනවා. හරි මේක නම් ඉතින් හරිම අමාරුයි මේ නම් ටික මතක තියාගන්න. කොහොම හරි මෙන්න මේ ටික ඔයාලා දැනගන්න. පළවෙනි කාණ්ඩෙට කෙෆලෙක්සින් ඉන්නවා කියලා මතක තියාගන්න. සෙකන්ඩ් කාණ්ඩෙකට කෙෆුරොක්සින් කෙෆොක්සිටින්. කෙෆුරොක්සින් කෙෆොක්සිටින්. තුන්වෙනි කාණ්ඩෙට කෙෆෝටැක්සින් කෙෆ්ට්‍රැක්සොන්. ඔන්න ඔය ටික මතක තියාගන්න. ඊට අමතරව හතරට කෙෆ්පිම් කෙෆෙපිම් කෙප්ට බයිප්‍රෝල් ඔන්න වගේ හතර පහක් යන මෙන්න මේ ටික නම් අනිවාර්යයි. මෙන්න මේ කෙෆ්ට්‍රැක්සෝන් කෙෆෝටැක්සින් කෙෆුරොක්සින් කෙෆලෙක්සින් ඔය ටික. කෙෆොක්සිටින් උතෝන මේන්ලි මෙතන මේ කෙෆොක්සිටි මම මෙතන ලිව්වට මේක අයිති වෙන්නේ ඇත්තටම සෙකන්ඩ් එකකින් තව රීජෙනරේට් කරපු වර්ගයක් තියෙනවා කෙෆමයිසින් කියලා. අන්න ඒකට තමයි යූස් කරන්න කමක් නැහැ දෙකේ කියලා මතක තියාගන්න. හරි මේකේ මෙහෙමයි. මෙන්න මේ පළවෙනි කාණ්ඩේ අය common respiratory pathogens වලට යූස් කරනවා. ඊට පස්සේ E. coli ලට යූස් කරන්න පුළුවන්. හරි ඊට අමතරව ආනේ ඔහොම කියනවා. ඊට පස්සේ දෙක මතක තියාගන්න. දෙක මේකෙත් එහෙමයි. මේකේ බීටා ලැක්ටමේස් වලට රෙසිස්ටන්ට් කට්ටිය කවුද? අර ස්ට්‍රෙප් ඊට අමතරව මේ තුන් දෙනාට යූස් කරන්න පුළුවන් මේක. මොකද high SPNM. ඒ කියන්නේ Haemophilus influenzae Streptococcus pyogenes Neisseria meningitis. ඒ කියන්නේ මේ meningitis හදන ප්‍රධාන තුන් දෙනා මේ. හරි high SPNM. හරි ඊට අමතරව මෙයා ගොඩක්ම ග්‍රෑම් රිනට වැඩි. කෙෆ්ට්‍රැක්සම් සාමාන්‍යයෙන් දැන් අපි ග්‍රෑම් දානනේ මේ පැත්ත කවර් කරේ. මෙහෙ 3ට යන්න ග්‍රෑම් රින කට්ටියට එයාලා දෙන ඉෆෙක්ට් එක වැඩි. 4ට යනකොට ග්‍රෑම් ධන රින ලොකුම ලොකු රේන්ජ් එකක මෙයාලා යූස් කරනවා. 5 මේන්ලි යූස් කරන්නේ MRSA කියන එකට. මුලින්ම ওই ටික දැනගන්න. ඊට අමතරව ඔයාලා මෙහෙම පාඩම් කරගන්න ඕන. මෙතන even pseudomonas also ඉන්නවා. හරි. දැන් මතක තියාගන්න අර අපි කවුද පෙනිසිලින් වල pseudomonas ඇඩ් වුනේ කොතනද? මෙන්න මෙතනනේ. මෙතන ඇඩ් වෙන්නේ තුන්වෙනි කාණ්ඩේ ඉඳන්. හරි. තුන්වෙනි කාණ්ඩේ තමයි pseudomonas ඇඩ් වෙන්නේ. හරි. ඊට පස්සේ ඊට අමතරව මෙන්න මේ විදිහට මතක තියාගන්න upper respiratory tract infection lower respiratory tract infection වලට මේක යූස් කරනවා. හැබැයි uncomplicated. ඒ කියන්නේ පොඩි ඒවාට යූස් කරන්න පුළුවන්. second කාණ්ඩක යූස් කරන්න පුළුවන්. ඒකමයි upper respiratory tract infection lower respiratory tract infection ඉන අතරව community acquired pneumonia. තුන්වෙනි කාණ්ඩේ එනකොට upper respiratory tract infection lower respiratory tract infection overall pneumonia. ඔන්නෝම යූස් කරන්න පුළුවන්. ඊට අමතරව urinary ගන්න මේ පැත්තට UTI uncomplicated පැත්තනේ. ඊට පස්සේ ආය මේට වඩා චුට්ටක් ප්‍රබල UTI ඊට වඩා ටිකක් වැඩි UTI. එතකොට UTI ටික මේ පැත්තට යන නරක බව වැඩි වෙනකොට 1 2 3 වැඩි වෙනවා. අන්න ඒක මතක තියාගන්න. ඊට පස්සේ මතක තියාගන්න මේ පැත්තේ soft tissue infection ඉන්නවා. soft tissue infection soft tissue infection එනවා. and abdominal pelvis infection ඇඩ් වෙනවා. කොට සර්ජරි කරනකොට ඇබ්ඩොමිනල් පෙල්වික් ඉන්ෆෙක්ෂන් පැත්තට යනකොට අපි මෙන්න දෙක යනවා. හැබැයි ඊට වඩා ඔය දෙකම ප්‍රබල වෙලා තමයි මේ පැත්තට එන්නේ. මොනවද? sepsis even associated meningitis. හරි. එතකොට අර කට්ටියම තව බයයින්. එතකොට sepsis පැත්තට යන්න පුළුවන් ඔය කියපු soft tissue abdominal perineal ඕනම එක. sepsis meningitis පැත්තට. එතකොට තුන තමයි යූස් කරන්නේ. ඊට අමතරව මතක තියාගන්න මේකේ වැදගත් එකක් gonorrhea වලට මේක යූස් කරනවා and Lyme disease වලට මේක යූස් කරනවා. හරි Lyme disease වලට යූස් කරනවා. ඔය ටික ඔක මතක තිබ්බනම් ඇති. හරි මම ඊළඟ එකත් කියලාම ඉන්න. දැන් තුන්වෙනි කාණ්ඩ විදිහට මම කතා කරේ PC මොනෝකාර්නේ MC නේ. ඒ කියන්නේ මොනොබැක්ටම් නේ. මොනොබැක්ටම් වල සරලවම යූස් කරන්නේ අර මෙන්න මේ ටික. මොනවද? sepsis වලට. ඊට පස්සේ complicated UTI and gonorrhea. හරි මොනොබැක්ටම් යූස් කරන්නේ අර මේ කෙෆලොස්පෝරින් ක්ලාස් 3 එක වගේ. ඊට පස්සේ කාබපෙනම් ගත්තොත් කාබපෙනම් හොඳට මතක තියාගන්න
මේක තමා දැනට ලෝකේ දැනට ලෝකේ යූස් කරන widestම ස්පෙක්ට්‍රම් එකක් තියෙන currently available antibiotic. හරි? මේවා යූස් කරනවා මේ ටික යූස් කරනවා කාටද? සෙප්සිස් වලට යූස් කරනවා. හරි. ඊට අමතරව අහලා ඇති hospital acquired pneumonia. දැන් community acquired pneumonia කියන එක අපි ඕන කෙනෙක් හැදෙන්න පුළුවන්. හැබැයි මේ hospital acquired pneumonia කියන එක ටිකක් බරපතලයි. මොකද hospital එකේ අර නරකම pathogens ලා එකතු වෙලා අර immunity අඩු වෙච්ච අන්න ඒ වගේ කෙනෙක්ට හැදෙන තමයි hospital acquired pneumonia කියන්නේ. අර වලට සාපේක්ෂව හොඳ කරන curiosity වඩා අඩුයි. අන්න ඒ වගේ කෙනෙක්ට මේක පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ නරක පැත්තට තමයි මේක use වෙන්නේ මෙන්න මේ carbapenems. hospital acquired pneumonia ඊට අමතරව UTI ලගේ නරකම එක මොකද? ESBL coliform. ඒ කියන්නේ extended spectrum beta lactamase producing coliform. හරි. ඊට අමතරව intra-abdominal infection. එතකොට හොඳට ඔන්න ඔය පිළිවෙලට පොඩ්ඩක් මතක තියාගත්තා නම් මේකෙන් ගිගුවේමක් ගහගන්න පුළුවන්. හරි. එතකොට මම මේ පැත්ත යන විදිහ කිව්වා. ඊට පස්සේ මේකෙන් මොනොබැක්ටම් මතක තියාගන්න කිව්වා. ඊට පස්සේ මොනොබැක්ටම් ලගෙත් අර ඒ කියන්නේ ඔය කතා කරපු එකේම පිළිවෙලට මෙන්න මේ විදිහට නරකම සෙට් එක sepsis hospital acquired pneumonia extended spectrum beta lactamase producing coliform and intra-abdominal infection අන්න යාළුවා තමයි carbapenems use කරන්නේ. හරි කොහොම මතක තියාගන්න තව එකක් කියන්න මෙයාට මෙන්න මේ දෙන්නට බැරි අයත් පොඩ්ඩක් මතක තියාගන්න. මොනොබැක්ටම් ලට දෙන්නෙට use කරන්න බෑ. මොනවද? ග්‍රෑම් ධන අයට මේක use කරන්න බෑලු. ඇනරෝබ්ස් ලට මේක use කරන්න බෑ. ග්‍රෑම් ධන අයටයි ඇනරෝබ්ස් ලටයි මොනොබැක්ටම් සාමාන්‍යයෙන් යූස් වෙන්නේ නැහැ. ඊට අමතරව කාබපෙනම්ස් ලා මතක තියාගන්න කොච්චර මං කිව්වත් වයිඩ් ස්පෙක්ට්‍රම් එක යූස් කරනවා කියලා මෙන්න මේ හතර දෙනාට මේක යූස් කරන්න බෑ. මොනවද? ඒත් නරකම හතර දෙනෙක් තමයි. MRSA වලට යූස් කරන්න බෑ. ඊට පස්සේ vancomycin resistance enterococcus වලට යූස් කරන්න බෑ. coagulase negative staphylococcus වලට මේක යූස් කරන්න බෑ. සහ nocardia and clostridium difficile මෙන්න මේ කටින් මේක යූස් කරන්න බෑ. එතකොට ඔන්න ඔය ටික මතක තියාගන්න. හරිද? මේ කියන්නේ පුළුවන් ටික මතක තියාගන්න පිළිවෙලකට මෙන්න මේ ටික බෑ කියලා මතක තියාගන්න. මොනොබැක්ටම් වලට ග්‍රෑම් ධනයටයි ග්‍රෑම් ඇනරොබ්ස් ලටයි යූස් කරන්න. කාබවෙනම්ස් MRSA VRE cons nocardia clostridium difficile ඒ ටික මතක තියාගන්න. ආපහු තප්පර ගාන පස්සේ තරම් බලන්න මේවා මොනවද කියලා. MRS කියන්නේ methicillin resistant staphylococcus aureus, VRE කියන්නේ vancomycin resistant enterococcus, coagulase negative staphylococcus, nocardia clostridium difficile ඔන්න ඔයකට මේක යූස් කරන්නේ නැහැ. හරි දැනට භාගයක් ඉවරයි. තව පොඩ්ඩයි මේකෙන් ඇන්ටිබයොටික් බීටා ලැක්ටම් හතරම ඉවර වෙනවා. හරි දැන් පෙනිසිලින් කෙෆලොස්පෝරින් වල සමානකම් කියන්නේ මේ දෙන්නටම තියෙන සමානකම තමයි මේ දෙන්නම අර මෙන්න මෙතන යූස් කරපු ට්‍රාන්ස්පෙප්ටිඩේස් එන්සයිම් එක නවත්තන. ඒ කියන්නේ ඉරිවර්සිබලි මේ වලක්වන ඉන්හිබිට් කරන කෙනෙක් තමයි මේ දෙගොල්ලෝ. බීටා ලැක්ටම් කාණ්ඩයටම නැත්නම් මේක. එතකොට ඒ දෙන්නගේ මෙකනිසම් එක සමානයි. ඊට අමතරව දෙන්නම බැක්ටීරියෝ මොකද සයිඩල්ද මොකද කියන්නේ බැක්ටීරියෝ සයිඩල් මම එදා කිව්වා සූසයිඩ් පාරි කියලා මතකද මම එකක් කිව්වා PARI කියලා පෙනිසිලින් ඇමිනෝග්ලයිකෝසයිඩ් රිෆැම්පිසින් කියලා. එතකොට පෙනිසිලින්ස් සහ කෙෆ්ලොස්පොරින් තුන උන්කට ඇතුළත් වෙනවා බැක්ටීරියෝ සයිඩ් තුන තමයි මේක මතක නැත්නම් පළවෙනි වීඩියෝ එක බලන්න. හරි 3 මෙයාලට තියෙනවා වයිඩ් ඩිස්ට්‍රිබියුෂන් එකක්. ඒ කියන්නේ ඇඟට එනවා හොඳයි. ඇඟෙන් වයිඩ් ඩිස්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. හරි. 4 එක්ස්ක්‍රීෂන් පාර්ට් එක ගත්තොත් එක්ස්ක්‍රීෂන් ලා මෙයාලා කිඩ්නි වලින් තමයි කරන්නේ. අන්චේන්ජ්ලි කිඩ්නි වලින් කරන්නේ මොකක්ම හරි රීනල් ෆේලියර් එකක් තිබ්බොත් අන්න එයාලගේ ඩෝස් එක අනිවාර්යෙන් ඇඩ්ජස්ට් කරලා අඩු කරන්න ඕන. ඒක අනිවාර්යයි. මේක නවත්තන්න නෙමෙයි. not contraindicated but we have to do dose reduction. ඊට අමතරව මේ දෙන්නගේ සමාන ඇඩ්වර්ස් රියැක්ෂන්ස් ටිකක් තියෙනවා. මොනක මතක තියාගන්න. දෙන්නටම ඇහුවොත් ලියන්න පුළුවන්. GI disturbances තියෙනවා. type 1 hypersensitivity එකක් තියෙනවා. ඊට පස්සේ මේ දෙන්නටම cross allergy එකක් තියෙනවා. cross allergy එක. ඒ කියන්නේ penicillin වලට allergic කෙනාට මොකද අපේ කෙෆ්ලොස්පොරින් allergic එකක් එන්න පුළුවන්. හරි අන්න ඒ වගේ සින්නියක් තියෙනවා. ඊට අමතරව broad spectrum antibiotic use කරනකොට
බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් ඇන්ටිබයොටික් යූස් කරනවා වෙනවා නරක ලෙඩක් නම් එක මෙයාලට හැදෙනවා සූඩෝ මෙම්බ්‍රේනස් කොලයිටිස් කියන එක හැදෙනවා ගට් එකේ. ඔන්න ඔය ටික තමයි මතක තියාගන්න ඕනේ මේ දෙන්නට. හරිද? ඊට අමතරව අනිත් දෙන්න කවුද? මොනොබැක්ටම් and කාබපෙනම් ගත්තොත් ඒ දෙන්නගේ මතක තියාගන්න ඕනේ මම දැන් එකක් කිව්වා මේක. කාටද යූස් කරන්න බැරි කියන එක මතක තියාගන්න. ඊට අමතරව දෙන්නටම පොදු ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක් එයාලගෙත් තියෙනවා. මොනවද? GI disturbance එක මෙයාලට කියන්න පුළුවන්. ඊට අමතරව blood cell වල පොඩි disorders එනවා. මොනවද? නියුට්‍රොපීනියා, thrombocytopenia ඔන්න වගේ දේවල් එනවා. හරි. ඊට අමතරව පොඩි දෙයක් දැනගන්න ඕනේ මෙන්න මේ කාබපෙනම් වර්ග ටිකක් තියෙනවනේ. ඉමිපෙනම් and extrapenum මෙරොපෙනම් ඔහොම. එතකොට මේ ඉමිපෙනම් කියන එක හින්දා කන්වර්ෂන් එක කියන්නේ ෆිට් එක එන්න පුළුවන් මේ ඉමිපෙනම් කියන එක යූස් කරනවා. ඉමිපෙනම් හින්දා කන්වර්ෂන් එන්න පුළුවන්. එක්ස්ට්‍රා පෙනම් හින්දා ඩයරියා එකක් එන්න පුළුවන්. ඔන්නෝව දැනගෙන ඉන්නෝ. ටික අහන්න. හරි. හරි. ඔය ටිකෙන් මම කියපු ගැල්ල ඉවරයි. හරි. ඊට පස්සේ මෙන්න මේක බලා ගන්න. අර පෙනිසිලින් එහෙම මේවා යූස් කරනකොට මං කියන්නේ පෙනිසිලින් රෙසිස්ටන්ස් එකක් ආවා කියලා. ඒක තමයි පළවෙනියටම යාළම හදාගත්ත බීටා ලැක්ටම්ස් වලට විරුද්ධව බීටා ලැක්ටමේස්. පෙනිසිලිනේස් කියන්නේ එහෙම එකක්. හරි. ප්‍රධාන වශයෙන් ස්ටැප් සහ ස්ට්‍රිප්. ඒකනේ අර සෙකන්ඩ් කාණ්ඩයක් වෙනම ජෙනරේට් කරේ. ක්ලොක්සසිලින්, ෆ්ලුක්ලොක්සසිලින් එහෙම කියලා. රයිට්. ඊට අමතරව මෙයාලට පුළුවන් මෙන්න මේ වගේ අර පෙනිසිලින් බයින්ඩින් ප්‍රෝටීන් එක දැන් අපි එක තැනකට මේ කියන්නේ මේ විකන සෙල් වෝල් එක පෙනිසිලින් බයින්ඩින් ප්‍රෝටීන් එක දැන් කලින් වෙනිච්ච තැන නැතුව අපි පොඩක් වෙනස් කරමු කියලා තැන වෙනස් කරලා බලනවා. modification of penicillin binding protein අන්න ඒක මේන්ලි කරන්නේ MRSAs ලා. එතකොට මතක තියාගන්න මේක කරේ ස්ටැප් ස්ට්‍රිප් ලා මේක බීටා ලැක්ටමේස් ප්‍රොඩියුස් කරපු එක MRS ලා කරලා බලනවා අර penicillin binding protein එක අපි පොඩක් වෙනස් කරලා බලමු. තැන වෙනස් කරලා බලමු. ඔන්න එහෙම කියලා පොඩ්ඩක් බලමු. ඊට අමතරව efflux pump එකක් මේ තියෙන්නේ. මෙන්න මෙහෙම අපි දෙනවා ඩ්‍රග් එක. මෙන්න ඩ්‍රග් එක ඇතුළට ගියා පටස් ගාලා එළියට යනවා. යනකොට වඩා වේගෙන් එළියට එනවා efflux pump එක. මේක මේන්ලි යූස් වෙනවා Klebsiella ලාගේ. හරි. එතකොට සමහර අයගේ මෙන්න මේ වගේ අප්ටේක් එක ඩික්‍රීස් වෙනවා. ඒ කියන්නේ අර ඇතුළට එන එක වළක්වනවා. ගොඩාක් ග්‍රෑම් රින අයගේ මේ ඇතුළට එන එක වළක්වලා දානවා. ඊට මේ තියෙන මං කිය ටාගට් ඕල්ටරේෂන් අර පෙනිසිලින් බයින්ඩින් ප්‍රෝටීන් ලගේ ටාගට් එක ඕල්ටර් කරා කවුද MRSAs ලා. ඊට අමතරව තව ට්‍රැපින් මෙකනිසම් ඔන්න ඔය වගේ ඒවා යූස් කරන්න පුළුවන් මේ තියෙන ඉන්ඇක්ටිවේටිං එන්සයිම්ස් ඕල්ටර්නේටිව් එන්සයිම්ස් ඔහොම එක එක විදිහ යූස් කරලා මෙයාලා හදා ගන්න විදිය. හරි මේක හින්දා අපි මොකද කරන්න ඕන මොලේ කල්පනා කරලා ඇන්ටිබයොටික් යූස් කරන්න ඕන. අන්න ඒ වගේ ඇමොක්සිලින් සහ පෙනිසිලින් වල ඒ වගේ කරන දේවල් ටිකක් වල දැනගන්න ඕන කම්බිනේෂන්. කියන්නේ මැරේජස් වගේ දේවල් කියන දෙන්න බන්දල යවන. මොනවද එක තමයි කෝඇමොක්සික්ලියව් කියන එක. මේක වල දන්නව නැති කෝඇමොක්සික්ලියව් කියන්නේ අර ඇමොක්සිලින් වලට ඔක්කොම කලින් දැනගන්න අර බීටා ලැක්ටමේස් වලට අපි හදුව දේවල් මොනවද කියලා. බීටා ලැක්ටමේස් ඉන්හිබිටර්ස්. මෙතන ලියන්න. බීටා ලැක්ටමේසස් වලට විරුද්ධව අපි හැදුවා බීටා ලැක්ටමේස් inhibitors. මොනවද inhibitors? clavulanic acid, tazobactam නොය වගේ අපි යූස් කරනවා. හරිද? එතකොට මේ මං කව වගේ මෙන්න මේ කෝඇමොක්සික්ලියව් කියන්නේ මේ ඇමොක්සිලින් කියන එකේන බන්දල යවනවා මෙයත් එක්ක clavulanic acid එක්ක. එතකොට කෝඇමොක්සික්ලියව් විදිහට යවනවා. ඇයි ඇමොක්සිලින්ම ගත්තේ? ඇමොක්සිලින් අපි දැක්කනේ හිටපු තැන කොහෙද කියලා මෙන්න මෙතන ඉන්නේ. එයා බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් පෙනිසිලින් එකක්. දැන් පෙනිසිලිනස් රෙසිස්ටන්ට් එකක් නම් එයාලා ඒ විදිහට නිර්මාණය කරලා තිබ්බා. හැබැයි මෙයාලා එහෙම යූස් කරලා නැහැනේ. බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් පෙනිසිලින් නම විතරයි. එයාලට මෙයා ඇත්තටම මෙන්න මේ සෙකන්ඩ් කාණ්ඩ එක විතරයි ඔරිජිනලි ජෙනරේට් වෙලා තියෙන පෙනිසිලිනේස් වලට විරුද්ධව. බීටා ලැක්ටමේස් වලට විරුද්ධව. අනිත් අය අපි යූස් කරනවා නම් මේ කාණ්ඩය යූස් කරනවා නම් අපි බීටා ලැක්ටමේස් ඉන්හිබිටර් එකක් එක්ක තමයි දෙන්න ඕන. අන්න ඒව තමයි මම දැන් මේ කියන්නේ. එතකොට පෙනිසිලින්ස් අපි දෙනවා කෝඇමොක්සික්ලියව් එක. ඊට පස්සේ අනිත් එක තමයි ඔය ටිකරසිලින්, පිපරසිලින් වගේ ඒවා යූස් කරනවා. දැන් ටිකරසිලින් එක්ක නම් ක්ලෝවලනික් ඇසිඩ් දෙනවා. පිපරසිලින් නම් ටැසොබැක්ටම් දෙනවා. ඔන්න වගේ දෙනවා. මෙයාලා මොකද කරන්නේ?
මෙන්න මේ බීටා ලැක්ටමේස් ඉන්හිබිටර්ස් වලින් අර බීටා ලැක්ටමේස් ඉරවසිබ්ලි ඉන්හිබිට් කරනවා. ඉරවසිබ්ලි ඉන්හිබිට් කරලා දානවා. එතකොට පාඩුවේ බීටා ලැක්ටමේස් එක වලක්වා පාඩුවේ ඉතුරු යන ටිකර්සිලින් ඒවා පිබරසිලින් ඒවා මොක්සිලින් ඒවා එයාට පුළුවන් තමන්ගේ බීටා ලැක්ටම් ක්‍රියාවලිය කරගෙන යන්න. හරි ඊට අමතරව දැනගන්න ඕන අන්තිම එක තමයි මේකේ මේ ඉමිපෙනම් සහ ඉමිපෙනම්. ඒ කියන්නේ කවුද මං කිව්වේ කන්වර්ෂන් කියන සයිඩ් ඉෆෙක්ට් එක ඇති කරන්න පුළුවන් කාබෝපෙනම් එකක් ගැන. අන්න ඉමිපෙනම් අපි සිලස්ටඩින් කියලා එකක් යූස් කරනවා. හරි මේක ගොඩ ප්‍රශ්න අහනවා. මේ සිලස්ටඩින් කියන්නේ ඇන්ටිබයොටික් එකක් නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඇයි මේ ඇන්ටිබයොටික් එකක් නොවන කෙනෙක් ඇන්ටිබයොටික් එක යවන්නේ? මේ ඉමිපෙනම් ඇඟට දුන්නට පස්සේ එයා ඉන්ඇක්ටිවේට් වෙනවා එක මොලිකියුල් එක බවට. අන්න ඒ මොලිකියුල් එක තමයි රීනල්. ඒ කියන්නේ අපේ කිඩ්නි වලට ටොක්සික් ඩයිහයිඩ්‍රෝ පෙප්ටිඩේස්. හරිද? ඉතින් අපි බොරුට ටොක්සික් එකක් කන්න ඕනේ නැහැනේ. ඒකට විරුද්ධව අපි සිලස්ටටින් දෙනවා. මේ සිලස්ටටින්ට පුළුවන් සාර්ථකව මෙන්න මේ ඩයිහයිඩ්‍රෝ පෙප්ටිඩේස් කියන එක ඉන්හිබිට් කරන්න. එතකොට මේ ඩ්‍රග් එක සේෆ් වෙනවා. හරි ඔන්න ඔක තමයි මේක දැනගන්න. එතකොට දෙවෙනි වීඩියෝ එකෙන් බීටා ලැක්ටම්ස් ගැන මේන්ලි දැනගන්න ඕන පොයින්ට්ස් එක ඔක්කොම කතා කරා. ඊළඟ එකේදී අපි ප්‍රෝටීන් සින්තසිස් වලට යනවා. ඇමිනෝ ග්ලයිකෝසයිඩ්, ටෙට්‍රාසයික්ලින්, මැක්‍රොලයිඩ්ස් වගේ දේවල්. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් දාන්න පුළුවන්. ෂෙයා කරන්න යාළුවන්ට මේක කියන්න. මේ සීරීස් එකෙන් කොහොම හරි ඇන්ටිබයොටික් ගොඩ දානවා පෙනිසිලින්. මේ පාමුක් වල